මල් කිනිති සත්සියක් යහ පැතුම් වනම්මන ප්‍රේමයෙන් සජ්ජායනීය සිත් පතුල පිරිමදින දයාබර සෙත්පෙන් පොදයි සුබෝදෑසනක්. සාමාන්‍යයෙන් අවුරුද්දක යම් යම් කාලවලදී අපි කතා බහ කරන දේවල් අපි හැසිරෙන විදිහේ දේවල් ඒ කාලයට සාපේක්ෂව හැම වෙලාවෙම සමාන වෙනවා. එහෙම කාලයක් තමයි ඉස්සරහට එන්නේ. අවුරුදු කාලය ඔන්න එන්නේ නියමිතයි. මාර්තු මාසයේ අග ඉඳන්ම අපි අවුරුදු කාලේ සමරන්න අපි සූදානම් වෙමින් ඉන්නේ. අවුරුදු කාලේ සමරනවත් එක්කම එන අනිත් කාරණේ තමයි අපේ දේවල් ගැන, අපේ ජනශ්‍රුතිය ගැන, අපේ ලංකාවේ ඉතිහාසය ගැන, අපේකම ගැන අපි වැඩි වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අවුරුද්දේ තියෙන වැදගත්කමත් ඒකමනේ. මොකද නැත්තම් අවුරුද්දට මේ සාමාන්‍ය අවුරුද්දක අපි භාවිත කරන අවුරුද්දක සිංහල අලුත් අවුරුද්ද කියන එකක් තිබ්බේ නැත්තම් අපේ දේවල් ගැන කතා කරන්න ආයේ කාලයක් එන්නේ නැති තරම්ම. ඒ නිසාම තමයි අපි ඔන්න ආරම්භ කරමින්ම ස්වාධීන රූපවාහිනී සේවය හැම මොහොතකදීම හැම රැල්ලක්ම හැම හොඳ ට්‍රෙන්ඩ් එකක්ම ආරම්භ කරන නාලිකාව විදිහට අපේ කැම ගැන කතා කරන්න අපි සූදානම් වෙන අද දවසේදී පිනිවියන අපි වෙන් කරනවා මේ අඩහෝරාවක කාලේ මුලින්ම. ඒ නිසා අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරා උරුමය පන්හිදෙන්. උරුමය පන්හිදෙන් කියන මේ සන්නාමය මේ කෘතිපෙළ කියවන පිරිස අනිවාර්යයෙන්ම දන්න දෙයක්, හොඳින් හඳුනන දෙයක්. සමහරට මේ මම ඉදිරියේ දෙපොට පෙන්වන කෘතීන් ඔබ සතුව ඇති සමහර විට. නමුත් ඔබ උරුමය පන්හිදෙන් කියන මේ සන්නාමය හරහා එන ග්‍රන්ථ ඔබ අරගෙන ඇති. ඒ නිසා අජිත් වීරසිංහ ඒ උරුමය පන්හිදෙන් කතෘ අපි බොහොම ගෞරවයෙන් අපි කැඳවා ගත්තා මැදිරියට. ආයිබන් ඔබතුමාට. ආයිබන් රහනවත්. මම දීර්ඝ වශයෙන් පූරිකාව ගත්තේ පසුබිම හදන්න. කවුද මේ කියන කාරණේ සහ මේක වටිනාකම මොකක්ද කියන කාරණේ හඟවන්නට. එතනින් අපි පටන් ගමු. ඇයි උරුමය පන්හිදෙන් මේ සන්නාමය හරහා හැම වෙලාවකදීම අපේ රටේ ඉතිහාසය, අපේ ජනශ්‍රුතිය මේ කාරණාවල්ම පාඨකයාට දෙන්න උත්සාහ කරන්නේ. නැත්නම් නවකතාවක් ආදර නවකතාවක් ලියුවා නම් මීට වඩා පොට් එක විකිනනවනේ. එහෙම රයන් මහත්තයා, අපේ ඉතිහාසය ගත්තම බොහොම ප්‍රෞඩ ඉතිහාසයක්. එතකොට ඒ අපේ සංස්කෘතිය ගත්තම ලෝකේ කිසිම සංස්කෘතියකට දෙවනි කරන්න බැරි මහා ප්‍රෞඩ අභිමානවත් සංස්කෘතියකට අපි නෑදෑකම් කියන සංස්කෘතියකට උරුමකම් කියන්න. ඉතින් ඒ අපේ ඒ තිබුණු ඒ සංස්කෘතික හැදියාවන්, අපේ ඉතිහාසයේ තිබුණු ඇතැම් ප්‍රෞඩ බොහොමයක් දේවල් අද කාලේ සමහර වෙලාවට සමහර තැන්වලදී කාලයේ වැලිතලාවට යට වෙලා තියෙනවා කියලා අපිට හැඟෙනවා. ඉතින් එන්නේ අපේ අතීත උරුමයන් නැවත අපේ අනාගත පරපුරට කියාපෑම උදෙසා තමයි අපි මේ උරුමය පන්හිදෙන් කියන තේමාව කරගෙන මේ පොත්පෙළ ගොඩනගාගෙන ඉන්නේ. අනිවාර්යයෙන්. දැන් සාමාන්‍යයෙන් අපේ රටේ ඉන්න බුද්ධිමත් පාඨක ප්‍රජාවක් ඉන්නේ. ඒකට හැම වෙලාවෙම මේ තරම් දුරට සාහිත්‍යය ගැන, මේ තරම් දුරට ඉතිහාසය ගැන, මේ තරම් දුරට ජනශ්‍රුතිය ගැන ලියනවා කියලා කියන්නේ නිකන් පරිකල්පන නෙමෙයි මෙතන තියෙන්නේ. මේ තුල තියෙන්නේ ගවේෂණය කිරීම, විමර්ශනය, අත්දැකීම් මේ තුල තියෙන්නේ. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් අජිත් වීරසිංහ කියන ලේඛකයාට මේසා ඉතිහාස කරුණු, මේසා ජනශ්‍රුතියක් කෘති 6ක් විතර මං හිතන්නේ දැන් එළියට දාලා තියෙනවා කියලා කිව්වා. විශාල වශයෙන් දැනුමක් තියෙන කෘතීන් හැම එකක්ම එළියට දාලා තියෙනවා. එවැනි වැඩක් කරන්න තරම් තියෙන සමහර විට හැකියාව මොකක්ද, සුදුසුකම මොකක්ද තියෙන අත්දැකීම කියලා අපේ පාඨකයෝ බලන වෙන්න පුළුවන්. අමුතුවර මොකක්ද ඒකට දෙන්න තියෙන්නේ? ඔව්. මම ඇවිල්ලා මගේ මාධ්‍ය ජීවිතයේ දැනට අවුරුදු 20ක් ඉක්මවලා තියෙනවා. ඒ මගේ කුඩා කාලේ ඉඳලම මට තිබුණේ අර ගවේෂණාත්මක තොරතුරු සොයා යාමක්. එතකොට ඒ මගේ මාධ්‍ය ජීවිතයේ හමු වෙන සෑම දෙයක් සම්බන්ධව මම නිතරම හොයලා තොරතුරු එකතු කරගත්තා. දැන් අපේ අද දිනේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන බක්මහා අසිරිය කෘතිය අවුරුදු 10ක් තුල මම විසින් එකතු කරගත්ත ඒ අත්දැකීම් එකතු කරලා තමයි ලියන්නේ. එතකොට ඒ වගේම ඊට පස්සේ අපේ උරුමය පන්හිදෙන් පස්වෙනි කෘතිය හැටියට සිව්ගම්පුරයක කෘතිය, ඒ කෘතිය අවුරුදු 20ක අපි ඒ සමාජයේ තුල කරපු ගවේෂණ පර්යේෂණ ආශ්‍රයෙන් ඒ ලිඛිත සාක්ෂි සාධක සියල්ලක් එකතු කරලා තමයි අපි වර්තමාන ජන සමාජයට දායාද කරන්නේ. ඉතින් ඒකින්ද ඒ තොරතුරු ගොඩාක් දේවල් අපි සැබෑම සත්‍ය සමාජයට එළිදරව් කරන්න කටයුතු කරලා තියෙනවා. අනිවාර්යයෙන්. දැන් ඔබතුමා මම හිතන්නේ අවුරුදු 20ක මේ වෘත්තිමය කාලයක් මේ ක්ෂේත්‍රයේ අත්දැකීම් තියෙනවා. දැන් යෙදෙලෙන වෘත්තියත් මම හිතන්නේ පොත්පත් එක්කම අකුරුත් එක්කම සාහිත්‍යයත් එක්කම ගෙවන කාලයක් තියෙන. අපි ඒක ගැනත් මතක් කරමු. මොකද ඔබතුමා ඉන්නේ විශේෂ තැනක ඉන්නේ.
ඔව් මම දැනට සේවය කරන්න මට වාසනාව ලැබිලා තියෙනවා. මම බොහොම අභිමාණයෙන් කියනවා ඒ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අපේ දිස්ත්‍රික් ලේකනාගාරය ඒ තුල ගොඩාක් අපේ ඉතිහාසය තුල සැඟවුණු තොරතුරු අපි දැන් මේ වෙනකොට සංරක්ෂණය කරමින් පවතිනවා. 1853 ඉඳලා අපේ ලංකා ඉතිහාසය පිළිබඳ කියවෙන ඒ ගැසට් පත්‍ර ඇතුළු 1505 ඉඳලා තිබුණු ලේඛන පවා අපි සංරක්ෂණය කරමින් යනවා. ඒ සංරක්ෂණය කරන අතරතුර ඒවැය තියෙන හොඳ දේ උකහාගෙන වර්තමාන සමාජයට ලබා දෙන්න තමයි අපි කටයුතු කරන්නේ. ඒ සඳහා අපිට හිටපු పూర్වයේ හිටපු අපේ මාල්නි ලොකු පෝතාගම මහ දිසාපතිතුමියගේ ඉඳලා ඒ වගේම සුනිල් කණ්ණංගර දිසාපතිතුමාගේ ඉඳලා අද වර්තමානයේ අපේ මහ දිසාපති හැටියට කටයුතු කරන නිශාන්ත කුඹුක්වැල්ල ඒ මැතිතුමාගෙන් විශාල සහයෝගයක් හම්බෙලා තිබෙනවා මේ කටයුතු සාර්ථක කරගන්න. නේද ඔය ඔබතුමා ඔය කියන තැන මේ 1505 වගේ කාලෙක ඉඳලා තිබිච්ච ගැසට් පත්‍ර වෙන්න පුළුවන්. මේ පැරණි ලියකියවිලි කොහොමද ආරක්ෂා වෙලා තියෙන්නේ එතන? දැන් කියන්නේ 1505 ඉඳන් මේ ටික ආරක්ෂා වෙලා තියෙනවනේ කියන්නේ උතනම ඔය ස්ථානෙම මම හිතන්නේ. ඔව් අපේ ලේඛන අපේ රත්නපුර දිස්ත්‍රික්කයේ ගත්තම ඒ දිස්ත්‍රික්කයේ තිබිලා තියෙනවා මේ යටත් විජිත සමයේ සුද්දන්ට විතරක් පරිහරණය කරන්න පුළුවන් පුස්තකාලයක්. ඒක ඓතිහාසික රත්නපුර නගරයේ තමයි තිබිලා තියෙන්නේ. ඒක පිළිබඳ අද කවුරුවත් එච්චර තොරතුරු දන්නේ නැහැ. ඒක සුදු අධිරාජ්‍යයෙන් විසින් විතරයි ඒක පරිහරණය කරලා තියෙන්නේ. ඒ තුලට ගොඩාක් අපේ රටේ තිබුණු ඉතිහාස තොරතුරු, ලේඛන තොරතුරු ගෙනල්ලා තිබිලා තියෙනවා. ඊට පස්සේ අපේ කාලේ ඇවෑමෙන් දැන් අපේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආශ්‍රිතව තිබුණු මේ පුස්තකාලය වැහිලා ගියාට පස්සේ ඒකේ තිබුණු තොරතුරු ඒ කාලේ තිබුණු පරණ කච්චේරියට ගිහිල්ලා තිබිලා තියෙනවා. ඒ පරණ කච්චේරියෙන් ඊට පස්සේ දැන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා රත්නපුරේ නවනගරයට යම් සුළු කොටසක් ඇවිල්ලා තියෙනවා. ඒ කොටස අපි පුළුවන් තරම් සංරක්ෂණය කරලා පවත්වාගෙන යාමට අපි කටයුතු කරනවා. එහි තියෙන අවශ්‍ය දේවල් තමයි අපි මේ විදියට ජනගත කරන්න උත්සාහ කරන්නේ. සුළු කොටසක් කියලා කියන්නේ අනිත් එක විනාශ වෙලා තියෙනවද කොහොමද? ගොඩාක් දේවල් අවුරුදු 100 ගණනක් දැන් අදට මේ මම කියන ඉතිහාසය අදට සතවර්ෂ 3-4කට ඉස්සෙල්ලා ලේඛන ඒවා මේ වෙනකොට දි รา පත් වෙලා තනින් තැනට ඒ ලේඛනාගාර පුස්තකාල අරගෙන යනකොට රටේ තිබුණු ඒ යටත් විජිත සමයන් වල තිබුණු බලපෑම් එක ගොඩක් දේවල් විනාශ වෙලා තිබිලා තියෙනවා. එතකොට ඉතුරු වෙලා තියෙන ටික අපි මේ වෙනකොට සුරක්ෂිතව සංරක්ෂණය කරන්න කටයුතු කරලා තියෙනවා. දැන් ඔය කියන දේ ඔබතුමා හිතන්නේ ඇයි සුද්දන්ට විතරක් සුදු ජාතිකයන්ට විතරක් අපි සිංහල මිනිස්සුන්ට මේක අපේ රටේ ශ්‍රී ලාංකිකයන්ට මේක පරිශීලනය කරන්න දෙන්නේ නැතුව ඇයි ඔය පුස්කොළ පොත් වගේ දේවල් සුදු ජාතික විතරක් පරිශීලනය කරලා තියෙනවා? ඒගොල්ලෝ දැනගෙන හිටියා අපේ හෙළයන්ගේ ඒ තිබුණු ඒ තාක්ෂණය අපේ හෙළයන්ගේ තිබුණු දැනුම තුල ලොකු දේවල් තියෙනවා කියලා. විශේෂයෙන්ම ඖෂධීය දේවල්. එතකොට අපේ බලංගොඩ එතකොට පොත්ගුල් ඔය රජමහා විහාරස්ථානයේ ආශ්‍රිතව තිබුණු විශාල දැවැන්ත ඒ පුස්තක ආශ්‍රිතව ගොඩාක් තොරතුරු තිබිලා තියෙනවා. එතකොට ඒ තොරතුරු ඒගොල්ලෝ අරගෙන එංගලන්තයට අරගෙන ගිය එක තමයි ගොඩාක් වටින දේවල් එකතු කරලා අරගෙන ගිය එක තමයි කරලා තියෙන්නේ. ඒ නිසා තමයි ඒගොල්ලෝ අපේ සිංහල කාටවත් ඒ තුලට එන්න දෙන්නේ නැතුව සුදු අධිරාජ්‍යයන්ට විතරක් පරිහරණය කරන්න පුළුවන් පුස්තකාලයක් ඒ පවත්වගෙන ගියා කියලා මේ කියවෙන්නේ. ඒ කියන්නේ දැන් ඔය කියන විදිහට රත්නපුරේ ඔය කියන ස්ථානයේ තමයි දැන් අගනගරයක් නෙමෙයි වකට. ඔය කියන කාලේ අපි මහනුවර මේ රාජධානිය තිබිච්ච කාලේ කියලා. එතකොට ඉවක්කට වෙනම තැනක රාජධානියේ නොවන වෙනත් නගරයකට ගෙනල්ලා එතනම පුස්තකාලයක් විදියට හෝ නැත්නම් වෙන රහස් ස්ථානයක් විදියට හෝ එතනට ගෙනල්ලා මෙතන පරිශීලනය කරලා ගෙනියන්නේ මොන ටිකද කියලා තීරණය කරා වගේ තැනක් ඔබතුමා කියන්නේ මම හරියද මම කියවුවත් විදියට. ඒ වගේ දෙයක් තමයි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ විශේෂයෙන්ම ඔය හිටපු HCP බෙල්ලා ඒ මහත්තුරු මේ රටේ තිබුණු ඒ ගවේෂණ කටයුතු ඒගොල්ලෝ පුරාවිද්‍යාත්මක කැණීම් කටයුතු සිදු කරනකොට රත්නපුරේ ගොඩාක් කේන්ද්‍රගත කරගෙන එහි ජීවත් වෙමින් ආවාසය කරගෙන මේ ඉඳලා තියෙනවා. විශේෂයෙන්ම බලංගොඩ ආදි මානවයාගේ ඉඳලා සබරගමුවේ රාජධානියක් නොවුනට අපේ විශාල ඉතිහාසයක් කරා යන පුරවරයක්. එතකොට කුරුවිට බෙල්ලංගල ඒ ගල්ලෙන් තුල ඉඳලා
එතකොට මේ අවුරුදු 38,000ක ඉතිහාසය අපේ රත්නපුරයට උරුමකම් කියනවා. එතකොට රබරගමුවේ රත්නපුරේ කේන්ද්‍රගත කරගෙන තමයි මේ හැම දෙයක්ම හම්බෙලා තියෙන්නේ. රත්නපුරේ බලංගොඩ එතකොට උඩවලුව පැත්තට වෙන්න ඒ වගේම ඓතිහාසික කූරගල අවුරුදු 16,000ක්, බෙල්ලම්පැති පැලැත්ත අවුරුදු 12,000ක්. එතකොට මේ රංචමඩම ප්‍රදේශයේ බොහොම සංස්කෘතික පුරවරයක් තිබිලා තියෙනවා. අපි දැන් අවුරුදු උත්සවය අරගෙන යන්නේ ITN එකෙන් ඒ මහා හෙළයන් ජීවත් වුණු ශාස්ත්‍රීය පුරවරයකට ඇඹිලිපිටියේ. එතකොට ඒ ඇඹිලිපිටියේ වටේට වට වෙලා තියෙන්නේ අපේ මහා හෙළයන් ඒ කාලේ ජීවත් වුණු මහා අභිමානවත් පුරවරයක්. ඉතින් ඒකෙන් හින්දා ඒ රත්නපුරේ ආශ්‍රිතව ගොඩාක් දේවල් රාජධානියක් නොවුනට ඓතිහාසික තොරතුරු මීට අවුරුදු 10 ගානකට ඉස්සෙල්ලා තොරතුරු ගොඩාක් තිබිලා තියෙනවා. මිතුරනේ ඔබ හිතලා බලන්න ඔය කියන කාරණේ මෙතුමා මේ කියන කාරණේ අපි හැම වෙලාවකදීම කියන අපේ රටේ තිබිච්ච දැනුම අපේ හෙළයන්ගේ තිබිච්ච දැනුම හැම වෙලාවකදීම මේවා අපේ රටෙන් එළියට ගිහිල්ලා තියෙන ගෙනහිල්ලා තියෙන. ඒ නිසා තමයි අදටත් අපිට හොයාගන්න බැරි සමහර දේවල් වලට උත්තර හොයාගන්න බැරි ප්‍රශ්න අපිට ගණනාවක් ඇති වෙලා තියෙන්නේ. ඒ ප්‍රශ්න වලට උත්තර තිබිච්ච ලියලා කරලා අපේ මිනිස්සු තිබිච්ච දේවල් ටික අරන් ගිහිල්ලා තියෙනවා. දැන් ඔය මේ තියෙන ජීවමාන සාක්ෂි මේ තියෙන්නේ මෙතුමා අධ්‍යයනය කරලා කියන්නේ එතන ඒ ආයතනෙම වැඩ කරමින් එතුමා කියන්නේ මෙතන තිබිලා තියෙනවා මෙතන බලලා තියෙනවා පුස්කොළ පොත් වගේ දේවල් ඒවා අරන් ගිහිල්ලා තියෙනවා කියන කාරණා ඔන්න සාක්ෂි සාධක සහිතව තියෙනවා. නමුත් අපි මේ එලිපිට කතා කරන්න ගියාට පස්සේ මේ ಜಾති මාමකව කතා කරනවා. එහෙම දෙයකට හුඟක් වෙලාවට එන්නේ හුඟක් වෙලාවට එහෙම කතා කරන පිරිසට. නමුත් හොඳට කල්පනා කරලා බලන්න හැම වෙලාවකදීම අපේ රටේ තිබිච්ච අපේ දැනුම අපේ හෙළයන්ගේ දැනුම අරන් ගිහිල්ලා තියෙනවා කියන කාරණේ පෙන්වන්න තවත් සාක්ෂි සාධක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවකදීම හිතන්න මේ රටට වෙලා තියෙන මොකක්ද සහ මේ රටේ තියෙන යම්කිසි ගුණයක් නිසා හැම වෙලාවකදීම මොන ප්‍රශ්නයවත් අපේ රටේ මිනිස්සු ශක්තිමත් වෙලා ඉන්නේ අන්න ඒ නිසා තමයි. ඒ කාරණේත් මතක් කරන ගමන්ම අපිට දෙන්න පුංචි වෙලාවක් අපි විරාමයක් අරගෙන ආවිල්ලා ආයෙමත් අපි කතා කරමු අජිත් වීරසිංහ මහත්තයත් එක්ක. මම මේ බලබල හිටියේ මේ අපේ අජිත් වීරසිංහ මහත්තයා උරුමය පන්හිඳෙන් 5 වෙනි කෘතිය විදිහට සිව්ගම්පුරේක වරුණ කියන මේ ග්‍රන්ථය දිහා මම බලන් හිටියේ. මේක පිටු 400ක විතර පොතක්. මේ පිටු 400 ඇතුලේ සිව්ගම්පුරේ ගම්මාන 4ක තියෙන වරුණ ගැන ඔබතුමා ලියලා තියෙනවා. පුදුම සහගත කරුණු එකතු කිරීමක් මේ තුල තියෙනවා. අපි මේ ගැන කතා කරමු. පොඩි අපිට දෙන්නකො හැඳින්වීමක් මේ අජිත් වීරසිංහ මහත්තයා සිව්ගම්පුරේක වරුණ ගැන. සිව්ගම්පුරේක වරුණ කියන්නේ අපේ උරුමේ පන්හිඳෙන් 5 වෙනි කෘතිය හැටියට තමයි අපි එළි දක්වන්නේ. මේක මම අවුරුදු 20ක කාලයක් තුල මාධ්‍ය ජීවිතය තුල කරපු ඒ ගවේෂණාත්මක තොරතුරු වල සම්පින්ඩනයක් හැටියට තමයි සමාජයට එකතු කරන්නේ. ලාංකීය ජන සමාජයේ සංස්කෘතික පසුබිම, එතකොට ආගමික පසුබිම හා ආර්ථික පසුබිම මේ තුනම සම්බන්ධව මේ තොරතුරු ඇතුළත් වෙනවා මීට අවුරුදු 10 ගණනක ඉතිහාසය. එතකොට මෙතනින් අපි අර සිව්ගම්පුරේ කියන ගම්මාන 4කින් අරගෙන තියෙන්නේ ලංකා ඉතිහාසයේ තිබුණු ඒ ඓතිහාසික ඒ සිද්ධීන්ට අදටත් ජීවමානව පවතින ඒ මූලාශ්‍ර මේ අපි නිදර්ශන හැටියට අරගෙන තියෙනවා. ඒවා ගොඩාක් ගත්තේ අපි ඔය රබරගමුවේ රත්නපුරේ එතකොට ගොඩකවැල පුරවරයෙන් මම ජීවත් වෙන පුරවරේ ඒ ගම්මානවල අදටත් තියෙනවා ඒ ජීවමාන සාක්ෂි සාධක. ඒ වගේම ලිඛිත සාක්ෂි සාධක තියෙනවා. ඒ අපේ අතීත හෙළයන් එතකොට ඒ හෙළ වෙදකමට භාවිතා කරපු උපකරණ එතකොට ඒ අපේ අදටත් ඒ තුල පවතිනවා. ඒ සියල්ලක් ඒ රූපරාමු ඒ වගේම ලිඛිත සාක්ෂි සාධක සමගින් අපි මේ සිව්ගම්පුරේ කියන කෘතිය තුලින් ජන සමාජයට එකතු කරලා තිබිලා අපේ අතීතයේ සම්බන්ධ තොරතුරු. ඔබතුමා මේක හරි වැදගත් දෙයක් තමයි අවුරුදු 20ක් ඇතුළත මේ නිකන් ලිපි විදිහට ලියපු හැම එකක්ම දශක දෙකක ලිපි හැම එකක්ම මේ කෘතියේ මේ මුල් පරිච්ඡේදය මම හිතන්නේ මේ යොදලා තියෙනවා. ඔව් ඒ කියන්නේ මම ජාතික මාධ්‍යකරණයට එක් වෙලා දැනට අවුරුදු 20කට වැඩි. ඒ ජාතික මාධ්‍යකරණය තුල විශේෂයෙන් දිවයින වගේ පුවත්පත් වලට කරපු ඒ ෆීචර් ආටිකල් ඒ වගේම ගවේෂණාත්මක ලිපි වාර්තාකරණයේ යෙදුණු වාර්තා ඒ සියල්ලක් මම මේ තුලින් සාක්ෂි සාධක හැටියට ඉදිරිපත් කරලා තියෙනවා. ඒක බොහොම වටිනවා. මේ කියන්නේ මේ ගම් හතරේ තියෙන ජනශ්‍රුතිය කියවට පස්සේ හැම දෙයක් ගැනම මේක තුල තියෙනවා. දැන් මේ කියන්නේ මේ වැල්කෙනියයි වැල්ගොමේ සියවස් කරනක් පැරණි වැලක් කියන කොටසේ ඉඳන්ම මේ කියන්නේ ගහ වැල ගැන ඉඳන්ම වෙද මහත්තුරු ගැන ඉඳන්ම නර්තන කලාව සංස්කෘතිය මේ හැම දෙයක් ගැනම මේ කෘතිය තුල සඳහන් වෙලා තියෙනවා මේ ගම් හතර. මොන ගම් හතරද තියෙනවා කියලා මේ කෘතිය තුල? දැනට අයිති වෙලා ඕකට ඇතුළත් කරලා තියෙන්නේ අපි එළමල්පේ
නියංගම වැල්කෙනයාය සහ ඔය ගොඩකැවෙල කියන ඒ පුරවරය සම්බන්ධව තමයි ඇතුළත් වෙලා තියෙන්නේ. ඓතිහාසික අම්මඩුව පුරවරය සම්බන්ධවත් අපි තොරතුරු ඇතුළත් කරලා තියෙනවා. එතකොට ඒ වයින් අපි නිදර්ශන තමයි අරගෙන තියෙන්නේ. ඒ තුලින් ලංකාවේ තිබුණු මුළු ලංකාවෙම ජන සංස්කෘතිය පිළිබඳව තොරතුරු විග්‍රහ කරනවා ඒ තුල. බොහොම වටිනවා. ඒ කියන්නේ මම අර කිව්ව විදිහට දැන් මෙතන තියෙන නූතනෙන් ව්‍යාකරණ 18 සන්නී ගැන. මේ සබරගමු 18 සන්නී ගැනද මේ තියෙන්නේ මේ. ඒ සබරගමුව කියන්නේ බොහොම ඒ කලා ආයතන අදටත් ඒ සබරගමුවේ තිබුණු ඒ නර්තන කලාව පිළිබඳව ඒ කලා ආයතන අදටත් ওই වැල්කෙනයාය පුරවරේ අදටත් තියෙනවා. අද ඒවයේ ඒ පරම්පරාවෙන් පැවතගෙන එන අය අදටත් ඒව පවත්වාගෙන යනවා. ඒ වැල්කෙනයාය පුරාණ විහාරස්ථානයේ පවතින ඒ කලා ආයතනයේ ෆොටෝරාමු සමගම අපි ඉදිරිපත් කරලා තියෙනවා. බොහොම වටිනවා මේ ග්‍රන්ථය ඔබ අරගෙන බලන්න. දැන් මට මෙතනදි පෙන්වන්න බැරි මේ වර්ණ ඡායාරූප නැති නිසා. නමුත් හැම තැනකදීම සාක්ෂි සාධක සහිතව ඒ කියන්නේ ඡායාරූප සාක්ෂි සහිතව තමයි මෙතුමා මේ හැම දෙයක්ම මේ දක්වලා තියෙන්නේ. බොහොම වටිනවා. ඒ කියන්නේ හැම තැනකටම ගිහිල්ලා කතා කරලා බලලා තමයි මේ රිසර්ච් එක කරලා තියෙන්නේ. මේක සෑහෙන ලොකු ගවේෂණයක් නේ විමර්ශනයක් මේ සිද්ධ කරලා තියෙන්නේ. අවුරුදු 20ක් පුරාවටම. ඒ අවුරුදු 20 පුරාවට මේ දේවල් සිද්ධ වෙච්ච දේවල් අතරින් විශේෂම සිදුවීම් තියෙනවාද මේ රිසර්ච් එක කරගෙන යනකොට? ඔව් ගොඩාක් දේවල් අපි කියන්න ගත්තොත් අර කාලයේ වෙලාව මදි මිසක් නැත්තම් ගොඩාක් අපිට මේ ගොඩාක් අත්දැකීම් තියෙනවා. ඉතින් ඒ අතර අපිට ඔය ඓතිහාසික අම්මඩුව ඒ දේවාලය අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ අම්මඩුව දේවාලය ඓතිහාසික දේවාලය මෙච්චර කාලයක් අනාවරණය නොවුණු තොරතුරු. ඒ කියන්නේ රජ කාලේ රජවරු යුද්ධයට යනකොට සටන් කරන්න යනකොට අපේ රට යටත් වෙලා තියෙන කාලය තුල බාරහාර වෙලා ගිහිල්ලා මේ ඒ යුද්ධ ජයග්‍රහණය කරලා ඇවිල්ලා ගොඩනගපු දේවාල. ඉතින් ඒ වගේ ඉතිහාස අපිට තොරතුරු ඉතිහාසගත තොරතුරු අපිට ගොඩාක් දේවල් මෙහිදී අනාවරණය කරගන්න ලැබුණා. එතකොට ඓතිහාසික මල්ලස්සාවේර, එතකොට ගොඩකැල පුරාණ විහාරස්ථානයේ ඒවැය තියෙන වැඩ සිටින ඒ බෝධීන් වහන්සේලා ලැබීම සම්බන්ධව ඒ ඉතිහාසය අවුරුදු 2500කට එහා දිව යන ඉතිහාසයක්. ඒ තොරතුරු මේ අපිට ඉදිරිපත් කරන්න ලැබුණා. ඉතින් ඒ තුලින් අපිට ඔය අෂ්ටඵල බෝධීන් වහන්සේලා දැනට ලංකාවේ වැඩ සිටින ස්ථාන, එතකොට දෙතිස්ඵල බෝධීන් වහන්සේලා වැඩ සිටින ස්ථාන ඒ සම්බන්ධව අපි මුළු ලංකාවෙම පිළිබඳ තොරතුරු ඔකේ ඇතුළත් කරලා තියෙනවා. ආයේ සමස්ත විස්තරයක් මේක තුල අන්තර්ගත වෙනවා. තියෙනවා. මේ දැන් නූතනෙන් ව්‍යාකරණ 18 සන්නී කියලා දෙන්නේ. ඒ කියන්නේ ඔබට පැහැදිලිවම විදිහේ කාරණේ කියනවා නම් දැන් පහතරට නර්තන සම්ප්‍රදාය තමයි 18 සන්නී අපි දන්නේ තියෙනවා 18. හැබැයි සබරගමු සම්ප්‍රදාය තිබිලා තියෙනවා කියන කාරණේ ඒ ගැන අධ්‍යයනයක් තියෙන පිරිස දන්නවා. නමුත් අද වෙනකොට ඒක සිද්ධ කරන්න මිනිස්සු නැති නිසා. ඒ කියන්නේ ඒක ගැන ශිල්පීන් නොමැතිකම නිසා ඒක කෙරෙන්නේ නැහැ සබරගමු සම්ප්‍රදායදී නේද? ඔව්. නමුත් මේ සබරගමු නර්තන සම්ප්‍රදායදී. හැබැයි මේ වෙස්මුණු තාම තියෙන ඔබතුමාට එහෙම හම්බෙලා තියෙනවද? මේ වෙස්මුණු ඒ ශිල්පීන් එහෙම ශිල්පීන් නම් මම හිතන්නේ මම දන්න තරමින් දැන් නැහැ. නමුත් මේ වෙස්මුණු සහ ඇඳුම් කට්ලෙන් හම්බෙලා තියෙනවද මේ පරිශ්‍රණ ඇතුළේ? ඔව් ඒ කියන්නේ ඒ පරම්පරා වලින් පැවතගෙන එන මේ ඒ පුරවරවල් ඉන්නවා. එතකොට ඒ පරම්පරාවල මේ ඒ පුරුක් වලින් තමයි නූතන පුරුක් වලින් තමයි අපි ওই තොරතුරු ලබාගෙන තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ ගාව අර පැරණි පරම්පරාවේ තිබුණු ඒ උපාංග තොරතුරු හැම දෙයක්ම ඒගොල්ලෝ ගාව තියෙනවා. ඒව තමයි අපි රූප රාමුත් එක්ක ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් හෙළ වෙදකම කියලා ගත්තත් ඒකෙත් අපිට ඒ හැම දෙයක් සම්බන්ධවම තොරතුරු වෙන එකක් තියා ඒ ලියපු පන්හිඳ පවා පුස්කොළේ පොත ලියපු පන්හිඳ පවා තියෙනවා අදට. ඒ ඡායාරූපත් දක්වලා තියෙනවා මේකේ. ඡායාරූපත් එක්ක තියෙනවා. ඒක තමයි වැදගත්ම කාරණේ. හැම දෙයකම සාක්ෂි සාධක සහිතව තමයි මෙතුමා දක්වලා තියෙන්නේ. අපි බොහොම ඉක්මනින් කතා කරමු මේ උරුමේ පන්හිඳෙන් තුන්වෙනි කෘතිය විදිහට ඔබතුමා මේ සමාජගත කරලා තියෙන බක්මහා සිරිය කියන කෘතිය ගැන අපි යම් තක්තුර කතා කරමු පොඩි වෙලාවක්. ඔව් බක්මහා සිරිය කියලා කියන්නේ අපේ ලංකා ඉතිහාසයේ සංස්කෘතිය ගත්තම් ඒක මෞල්‍ය මංගල්‍ය. එතකොට ඒක බක්මහා කියන්නේ මහා අපූර්ව සැනකෙළියක්. දැන් ඇත්තටම අද අපි බක්මහා ගැන කතා කරනවා. අපි 15 වෙනිදා අපේ බක්මහා මහා සැනකෙළිය අරගෙන ITN නාලිකාවත් එක්ක ඒ මහා හෙළයන් ජීවත් වුණු ඒ ඓතිහාසික ඇඹිලිපිටිය පුරවරයට යනවා. එතකොට මේ පුරවරයේ ඉඳගෙන රචනා කරපු කෘතියක් තමයි වොන්ඩර් ඔෆ් බක්මහා හෙවත් බක්මහා අසිරිය කෘතිය. එතකොට ඉතින් මේ බක්මහා කියන්නේ හරියටම ගත්තාම මේ ස්වභාව දහමත් එක්ක බැඳුණු කරුණු කාරණා ගොඩාක් එකතු වෙනවා. එක පැත්තකින් ගහට පොත්ත වගේ බැඳිලා තියෙනවා ස්වභාව දහමයි
ඒ බක් මහා සංස්කෘතියේ කටයුතුයි. ඒ වගේම අනිත් පැත්තෙන් ඒ ගහේම කඳේ අරටුවයි එලයයි වගේ බැඳිලා තියෙනවා. අපේ ඒ බක් මහා සංස්කෘතියත් එක්ක බැඳුණු ඒ කුසිකර්මාන්තයයි බක් මහා ක්‍රියාදාමයේ කටයුතුයි. චාරිත්‍ර වාරිත්‍ර ඒ කටයුතු දැන් මේ වෙනකොට සුන්දරත්වයේ පිරීලා වැහි ඇදහැලිලා ගම්බිම් සරුසාර වෙලා ඒ වගාබිම් වලින් අස්වනු ලෙන්න කාලය. ඉතින් ඒ කාලේ තමයි අපි අද බක් මහ ගැන මේ කතා කරන්නේ. හොඳයි එහෙනම් ඔන්න එතුමා මතක් කරා ඇමිලිපිටියට එන්න අපි මෙවර ස්වාධීන රූපවාහිනී සේවයේ ITN බක්මහවල අපි ඇමිලිපිටිය පුරවරයට ඔන්න අරන් ඇවිල්ලා තිනවා කාලයකට පස්සේ. ඒ නිසා ඔබට දැන් මේ සාකච්ඡාව ඇතුළෙම තේරෙන්න ඇති අවුරුද්ද කියලා කියන්නේ හුදෙක් විනෝදයෙන්ම පමණක් අරමුණු කරගත්ත දෙයක් නෙමෙයි. අපේ හෙළ චාරිත්‍ර පිළිබඳ අපේ හෙළ දැනුම පිළිබඳව අනාගත පරම්පරාවට සම්ප්‍රේෂණය කරන ප්‍රධානම අවස්ථාවක් තමයි බක්මහවල කියලා කියන්නේ. අපි විනෝද වෙමු මේ දැනුවත් අරගෙනම බොහොම රහ බර දැනුමක් විනෝදයක් ගන්න දවසක් ගත කරන්න අපිත් එක්ක ඇමිලිපිටියට එන්න කියලා අපි ආරාධනා කරනවා. අවසානයේ මෙතුමට අපි සම්බන්ධ සූදානම් වෙන්නේ උරුමය පන්හිදෙන් කතෘ අජිත් වීරසිංහ මහත්මයා වසර 20ක මාධ්‍ය ජීවිතයේ අත්දැකීම් තියෙන කෙනෙක් එක්ක තමයි අපි අද කතා බහ කරේ. බොහොම වටිනා කියන වැදගත් කරුණු ගණනාවක් අපිට දැනගන්න හම්බුණා මෙතුමාගේ අත්දැකීම් එක්ක. ඒ නිසා බොහොම ස්තුතිවන්ත වෙනවා අජිත් වීරසිංහ මහත්මයා. ආයුබෝවන්. අපි අයිමත් දවසක හම්බෙමු. සහ අපි මේ ඇමිලිපිටියට ආවට පස්සේ අපි හම්බෙමු. තව දේවල් අපි කතා කරමු. ඒ නිසා අපි මෙතුමාට සමුදෙන අතරේ සූදානම් වෙන්නේ පිනිවියෙන් පුංචි විරාමයක් ගන්න. මෙතනින් පස්සේ තව කාරණා කීපයක් ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ විරාමයෙන් පස්සේ අපි ආයමත් හමුවෙමු. ආරාධනා කරන බොහොම ගාරතුව රැඳී හිටින්න කියලා දිගටම ස්වාධීන රූපවාහිනී සේවයත් එක්ක දැනුම විනෝදය හැම දෙයක්ම ඔබට ලබා දෙන හොඳම නාලිකාව ස්වාධීන රූපවාහිනී සේවය.